ඔයා අඳුනගත්ත නේද? හරියටම හරි. මේ තුඹ කරවිල හැමදාම හොයාගන්න නැති කලාතුරකින් හොයාගන්න පුළුවන් එළවලක්ලුනේ මේක. අමාරුවෙන් හරි හොයාගෙන කන්න ඕනේ කෑමක් තමයි මේ තුඹ කරවිල කියන්නේ. ඒ තරම්ම මේ එළවල හරිම ගුණයි. එහෙනම් එන්නකෝ. මෙන්න මේ විදිහට ගුණයක් රැකගෙනම රසම රසට අපි තුඹ කරවිල එක හදාගමු. මුලින්ම මේ තුඹ කරවිල හොඳින් සෝදලා පිරිසිදු කරගන්න. ඊට පස්සේ දෙපැත්තෙන් ටිකක් කපලා අයින් කරලා දිග අතට මම මේක හතරට කපා ගන්නවා. මේ වෙලේ කියන්න ඕනේ විශේෂම දෙයක් තියෙනවා. ඒ තමයි මේ තුඹ කරවිල මැද තියෙන ඇට ටික. ගොඩක් වෙලාවට මම දැකලා තියෙනවා තුඹ කරවිල හදද්දී මැද තියෙන ඇට අයින් කරලා තමයි උයන්න ගන්න. ආච්චි සීයාගෙන් අහලා බලන්නකෝ. එයාලා කියයි හරියට. මට මතකයි ලොකු අම්මා කියනවා තුඹ කරවිල වගේ දේවල් වල ඇට අයින් කරලා උයන්න එපා කියලා. ඇටවල තමයි විශාල ගුණයක් තියෙන්නේ කියලා. ඔයත් මීට කලින් කරවිල උයද්දී ඇට අයින් කරා නම් ඊට පස්සේ එහෙම අයින් කරන්න එපා. මේ තියෙන්නේ ලපටි කරවිල. මේ රතු පාට වගේ වෙලා තියෙන මෝරපු කරවිල. ඔන්න මම දැන් කපාගෙන ඉවරයි. මම මේ ටික ඇතිලීකට දාගන්නවා. ඊට පස්සේ එන්සල් දෙකක්, කරපු නැටි දෙකක්, කුරුඳු පුතු දෙකක් හොඳින් කොටලා මම මේකට එකතු කරගන්නවා. ඊළඟට රස අණු ලුණු, මිරිස් කුඩු, සරක්කු කුඩු, කහ කුඩු මේ ඔක්කොම එකතු කරගෙන මේක හොඳින් කලවම් කරගන්නවා. මට කියන්න අමතකුණා. මේකට විනාකිරි තේ හැන්දක් දාන්න. තේ හැන්දක් දාලා හොඳින් අත ගාලා ටික වෙලාවක් මේක වහලා තියන්න. මම බත් එකේ දෙන්න තිබ්බා. මේ වෙලේ බත් එකත් ඉදලා ඉවරයි. මම දැන් තුඹ කරවිලකට අවශ්‍ය දේවල් කපා ගන්න යන්නේ. නිතරම උයද්දී අපිට අවශ්‍ය වෙන මේ දේවල් මම හොඳින් සෝදලා සුද්ධ කරගෙන ෆ්‍රිජ් එකේ දාලා අරන් තියාගෙන ඉන්නවා. අවශ්‍ය වෙලාවට අවශ්‍ය ප්‍රමාණය පමණක් කරගෙන මම මේ විදිහට කපා ගන්නවා. එතකොට සැරින් සැරේට මේ දේවල් හොදන්න ඕනේ නැහැ. සැරින් සැරේට සුද්ධ කරගන්න ඕනේ නැහැ. කාල වේලාව ගොඩක් අපිට ඉතුරු කරගන්න පුළුවන්. මම තුඹ කරවිලයකට ලොකු ලුණු ගෙඩි දෙකක් කපා ගත්තා. ඒ වගේම තක්කලි ගෙඩි දෙකක් කපා ගන්නවා. මේ තරම් පොඩි ඉඟුරු කෑල්ලක් හොඳින් තලලා අරගන්න ඕන. ඊළඟට රස අණුව මේ තරම් සුදු ලුණු ටිකක් කපා ගන්න. අමු මිරිස් කරල් 4-5ක් මේ වගේ කපා ගන්න. ඒ වගේම තරමක් ලොකු පොල් බෑයක උකු පොල් කිරි අපිට ඕන වෙනවා. මේ තියෙන්නේ පොල් බෑයෙන් දෙපාරක් මිරික ගත්ත පොල් කිරි. දැන් අවශ්‍ය දේවල් ඔක්කොම හරි. අපි දැන් තුඹ කරවිලක පුංචි තෙම්පරාදුවක් දාගන්න යන්නේ. හට්ටියක් ලිපේ තියලා හට්ටිය රත් වෙගෙන එනකොට තෙල් එකතු කරගන්නවා. ඊට පස්සේ තෙල් රත් වෙද්දී අප ටික උළුහාල් ඊළඟට කපාගත්ත සුදු ලුණු ටික එකතු කරගන්නවා. සුවඳ එනකන් සුදු ලුණු ටික හොඳින් බැදගන්න. ඊළඟට කපාගත්ත ලුණු එකතු කරගන්නවා. බී ලුණු වෙනුවට රතු ලුණු වගේ තිබුණා නම් ගොඩක් හොඳයි. අද මං ගාව තිබුණේ නැහැ. ඔයා ළඟ තිබුණොත් අනිවාර්යෙන් රතු ලුණු එකතු කරගන්න. ඊළඟට කහ කුඩු ටික. ඔයා මේ වෙලාවේදී අනිවාර්යෙන් රම්පේ කරපිංචා එකතු කරගන්න. අද මට රම්පේ කරපිංචා තිබුණේ නැහැ. ඊළඟට අමු මිරිස් සුවඳ පාට එනකන් හොඳට බැදගන්න. ඒ වගේම කෑලි මිරිස්. මේ වෙලාවේදී නම් හරිම සුවඳයි. ඊළඟට මම එකතු කරගන්නවා මිරිස් කුඩු. ඒ වගේම සරක්කු කුඩු, නැවතත් කහ කුඩු බොහොම ටිකක්. ඊළඟට රස අණුව ලුණු. ලුණු වැඩි දාගන්න එපා. මොකද අපි තුඹ කරවිලයකටත් ලුණු එකතු කරගත්තා. දැන් අපි වහලා අරන් තියාගත්ත තුඹ කරවිල ටික මේකට එකතු කරගන්නවා. දැන් ටික වෙලාවක් තැම්බෙන්න මේ වගේ ලිපේ තියාගෙන හොඳින් කවලම් කරගන්න. විනාඩි 5ක් විතර ලිපේ තැම්බුණාට පස්සේ පොල් කිරි එකතු කරගන්න. මේ වෙලේ මම එකපාරම පොල් කිරි ඔක්කොම එකතු කරගන්නේ නැහැ. පොල් කිරි ටිකක් එකතු කරගෙන ඒක හොඳින් කවලම් කරගෙන ඉවර වෙලා ඒ ටික කරවිල වලට උරාගත්තට පස්සේ තමයි මම ඔක්කොම පොල් කිරි ටික එකතු කරගන්නේ. මේකට අනිවාර්යෙන් උකු පොල් කිරි ගන්න. වැඩි වතුර කලවම් කරගන්න එපා. උකු පොල් කිරි නොවුනොත් රසය අඩු වෙන්න පුළුවන්. මට පොල් කිරි ටිකක් මදි වගේ. ඉතින් මම ආයෙ ටිකක් එකතු කරගත්තා. ඔන්න දැන් ඔයාලට පුළුවන් ලුණු බලලා ලුණු මදි නම් තව ටිකක් එකතු කරගන්න. මේ වෙලාවේදී අපි කපාගත්ත තක්කලි ටික එකතු කරගමු. මේ වෙලේ නම් හරිම සුවඳයි. ඒ වගේම බලන්නකෝ මේ කරියකට ඇවිල්ලා තියෙන ලස්සන පාට. ගුණය වගේම වර්ණයත් රැකගෙන රහට යන්න තමයි අපි පුරුදු වෙන්න ඕනේ. මම දැන් ටික වෙලාවක් මේ කරි එක වහලා තිනවා. මේ තියෙන්නේ විනාඩි 5කට වගේ පස්සේ. දැන් මම තුඹ කරවිල එක හදාගෙන ඉවරයි. මේ වෙලේ කරවිල හොඳට තැම්බිලා තියෙන්නේ. සුවඳ වගේම ලස්සන පාටක් තියෙනවා. කරවිල කන්න නැති කෙනෙක් වුණත් මේ විදියට හදලා බලන්න. තිත්ත ගතියක් නැහැ. ඔයා අනිවාර්යෙන්ම කනවා ෂුවර්. එහෙනම් නැවත දවසක හමු වීමේ බලාපොරොත්තුවෙන් අදට සමු ගන්නවා. ඔබට සුබ දවසක්.